අද දින මේ ස්ථානයේ පැමිණ සිටින ප්‍රාදේශීය කම්පැනි සහ අපේ මහානායකගේ විද්‍යාත්මකයන් සහ අපේ විද්‍යාපතිතුමා සහ අපේ විද්‍යාපතිතුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයන් සහ සියලුම ළමයින්ගේ අවසරයි. ඉතින් මේ හදිසියෙම මට මගේ විද්‍යාපතිතුමා කතා කරලා කිව්වා මෙහෙම කතාවක් කරන්න තියෙනවා මට කරන්න පුළුවන් කියලා සාපටි අදහසක් මට දුන්නා. ඉතින් මේ අදහස දීප වෙලාවේ ඒ අදහස සහ අද උදේ මේ රුවන් මෙතන අරමුණ පැහැදිලි කරන අතරතුර ලැබුණු මට ඇතුළු දැනුණු අදහස දෙක පොඩි වෙනසක් දැනුණා මට. මම ඇත්තටම ඒකෙන්ම පටන් ගන්නම් කොහොමද වෘත්තිකයන් ගැන තමයි මුලින්ම කතා කරන්න ගත්තේ හැම උත්තරයක්ම වෘත්තිකයෙක් වෙන්න පුළුවන් හැමෝටම. වෘත්තිකයෙක් වෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඉස්කෝලේ අධ්‍යාපනයෙන් පස්සේ යුනිවර්සිටි එකට යනවා. යුනිවර්සිටි එකට ගිහිල්ලා එතනින් එහාට ඉහළ අධ්‍යාපනයක් ලබලා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඉහළම තැනට යන්න පුළුවන්. හරි. ඒක එක මාර්ගයක්. එතකොට මම ගියලා තියෙන්නේ වෙනත් මාර්ගයක. ඒක ඇවිල්ලා විවසායකත්ව මානසිකත්වයක් ඇතුව යන මාර්ගයක්. ඒ කියන්නේ මේ දවස්වල ලංකාවේ හොඳම විවසායකයෙක් ටීවී දෙන්න ආයතනයේ සභාපතිතුමා ලංකාවේ අතිශිෂ්ට විවසායකයෙක්. එතුමාත් මේ දවස්වල මේ පාසල් මට්ටම සහ සමාජය දැනුවත් කරගෙන යනවා මොකක්ද මේ විවසායකත්ව මානසිකත්වය කියන්නේ. හරිද? එතකොට මම ওই දෙකටම කියනවා දැන් වෘත්තිකයන්ට සහ විවසායකයන් වුණා කවුරු වුණත් හැමෝටම තියෙන්න ඕන එක ගුණාංගයක් අතිශය වැදගත් ගුණාංගයක් තමයි නායකත්ව ගුණාංගය. මම හිතන්නේ හොඳම අවස්ථාවක හොඳම මොහොතක හොඳම පුද්ගලයෙක් තමයි මේ සටහන කරන්නේ. මොකද ඒකට හේතුව නායකත්වයේ ගුණාංග ගත්තොත් අතිශයින්ම පිළිලා නායකයෙක් මේ සමාජයට බිහි කරන්න පුළුවන් හොඳම දැනුමක් සහ ආකල්ප වලින් පිළිම පුද්ගලයෙක් තමයි රුවන් ජානකමගේ කියන්නේ. නායකයෝ බිහි කරන මැෂින් එක. මම මේ කියන්නේ නායකත්ව ගුණාංග නැතුව කිසිම වෘත්තිකයකට හෝ ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරයක් කරන්න ගියත් අපේ සමාජයේ ජය ගන්න බෑ. මොකද ඒකට හේතුව කියන්නේ අනිවාර්යෙන් ඔය අපි දැක්ක දෙන්නේ නායකත්වයේ ගුණාංග විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මයික් එක කියලා කතා කරනවා. අපිට නායකත්වයේ ගුණාංග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නායකත්ව ගුණාංග පැහැදිලිවම මේ වැඩසටහනෙන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ කරන ක්‍රියාකාරකම් සහ ඒ ලක්ෂණ ටික අපි දවස් තුන අරගෙන අවසෝචනය කරගන්නම ඕන. මොකද ඔය ගුණාංග නැතුව අපි වෘත්තිකයෙක් විතර වෘත්තියක් කරන්න ගියා. ව්‍යවසායකයෙක් විතර ව්‍යාපාරයක් කරන්න ගියා. අපි ඒක දැනගෙන යන්නේ. ඒක සාර්ථකත්වයට කරා යන්න බැහැ. පැහැදිලිවම ඒක වෙන්නේ. මොකද හොඳාකාරව දන්නවා මගේ ජීවිත ගමන ආපු එකේ මට මගේ මේ ගමන ව්‍යවසායකයෙක් විදිහට ආපු ගමන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා. නමුත් මම ඊට කලින් මේ නායකත්වයේ ගුණාංගය ගැන මම පැහැදිලි කිරීමක් කරනවා. මොකද හේතුව ව්‍යවසායකයෙක් විදිහට අද මම මේ අධිවෘත්ති සමාජයේ ඉහළම තැනක වැටෙන්න වනා ඒකට මූලික අඩිතාලම ලැබුණේ මට මේ නායකත්ව ගුණාංග ප්‍රගුණ කරගන්න. ඒක කොහෙද මම ප්‍රගුණ කරන්න ගත්තේ ඉස්කෝලේ. ඉස්කෝලේ මම ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට වැඩ හිටියා. හරි. එයාට දුන්න ප්‍රිෆෙක්ට් කණ්ඩායමේ නායකත්වය. අnder කැප්ටන් කරලා ස්කූල් ටීම් එකේ. ඒ දැන් යන ලේසි නෑ. ඒක 10ක් හතර ගන්න ඇති. කොච්චර අමාරුද ටීම් එකේ කැප්ටන්සි එක ගන්න. කැප්ටන්සි එක ගත්තාම කොච්චර දුර කන්ට්‍රෝල් කරන්න ඕනද? යාළුවෝ ටික කොහොමද මැච් එකේ ටීම් එකේ කොහොමද කන්ට්‍රෝල් කරන්නද? ලේසි නෑ. සහ ඒ වගේ නෙමෙයි අපි ටූර්නමන්ට්ස් වලට එළියට යන්න ඕනේ. යනකොට ඉස්කෝල වලින් මේ වගේ ඉස්කෝල 1000 කට පිරිසෙනවා. අපේ ටීම් එක අර 1000ත් එක්ක තරග කරා. කොම්පීට් කරා. කොම්පීට් කරලා අපි ටීම් එක දිනනවා. දිනලා අපම ඉස්කෝලේ ගිහලා ප්‍රින්සිපල්ට මේ කප් එක දෙන්න ඕනේ. ඒක දෙන්න බැරි නම් අපිට පොඩි ලැජ්ජාවක් හදගන්නවා. අපේ පර්සනැලිටි එක පොඩි අඩුපාඩුවක් වගේ දැනෙනවා. ඒක නිසා අපි නිතරම හැදුවා මගේ මනසේ ඒ කාලේ දිනන මානසිකත්වය. කොහොමද මම ජයග්‍රහණය කරන්නේ? මේ මගේ ටීම් එක අරන් දෙලා මේ ඉස්කෝලත් එක්ක ටීම් ෆයිට් කරලා දිනන්නේ කොහොමද කියන මානසිකත්වය මගේ මනසේ හොඳට කලපන්නේ. සහ මට බාර දුන්නා. ප්‍රිෆෙක්ට් කමක් ඒ දවස්වල මේ ගුරුවරු. ඒකට හේතුනේ ඇත්තටම සමහරවිට මගේ ලොකු උසමහත්කමක් තිබුණේ නැහැ. මගේ හැබැයි තාත්තා ප්‍රින්සිපල්. ප්‍රින්සිපල් කමකට මම හිතන්නේ ගුරුවරු මට මේ ප්‍රිෆෙක්ට් ජොබ් එක දුන්නා කියලා මම හිතන්නේ. නැත්නම් මගේ ලොකු වෙනමක් තිබුණේ නැහැ කලින්. හැබැයි මට දීපු ඒ ඒට මට මාර කොන්ෆිඩන්ස් එකක් මට විශ්වාසයක් ගොඩනගුණා මගේ තාත්තා. මට පුතේ පුළුවන්. තාත්තා ප්‍රින්සිපල් නේ. මට මේ ළමයි ටික කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ yes I can. we can.
අපිට පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියන මානසිකත්වයේ මම වගේ පොඩි ළමයෙක්ට දුන්නම ඉස්කෝලේ ඉඳලා ගටාර සයිස් අයිය. මේ සියලු දේම කන්ට්‍රෝල්. කන්ට්‍රෝල් කරලා ඉස්සෙල්ලා හේතුව තමයි මට මත කොන්ෆිඩන්ස් එකක් තිබුණා. මට මානසික විශ්වාසයක්. ඒගොල්ලෝ සදක් කරන්නේ තාම. මේ මානසික විශ්වාසය ගොඩ නැගුවයි මම කොහොමද ලස්සන කරන්නේ. ඒක ඇවිල්ලා නායකත්වයේ ලක්ෂණ. පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න එක නායකත්වයේ ගුණාංග. මම හිතන්නේ ගුණාංග ටික අද හොඳටම කියලා දෙයි. යාළුවන් ගාන තමයි යා කොහොමද මොටිවේෂන් ස්පීච් කියන්නේ. ඒ වගේම නායකත්වයේ ගුණාංග ඩෙවලොප් කරනවා. ඒ වැඩසටහන අනිවාර්යයෙන් හොඳට සමන් දෙන්න ඒ වැඩ කටයුතු ටික කරන්න. ඊට අමතරව මම පොඩි වෙලාවක් අරගන්නම් මම ගැන කතා කරන්න. අතන මම කොළ දෙක විතර ප්‍රමාණයක් ලියන් ආවා. ඒකත් මම පැත්තකින් තියනවා. මොකද මම හිතුවේ මම කතාව කරද්දී මේ හරියට පෙළගැස්ම කරගන්න බැරි වෙයි කියලා. මම පොඩි කතාවක් ලියනවා. නමුත් මගේ කතාවෙන් මම මගේ කතාව කියලා යන්න කට්ටියට. මම අවුරුදු 16ක විතර කලින් තමයි මේ ඇඟිලිපිටියට ආවේ. මේ තමයි මම මගේ ගෙවල් දෙන්නේ පිළියත්. පිළියත් මගේ පෞල් පරිසරයේ ව්‍යාපාරික පසුබිමක් තිබුණා. ඉතින් ඒකෙදි අවුරුදු 16 විතර කලින් යනකොට මගේ අවුරුදු මගේ වයසත් ගොඩක් වයසින් අඩුයි. මේ විශාල මහා මෙරක් වගේ හොඳ ස්ට්‍රැටජිකලි ඩෙවලොප් වෙනවා. ස්ට්‍රැටජිකලි දියුණු වෙනවා කියන්නේ උපක්‍රමශීලීව දියුණු වෙන්න පුළුවන් නගරයක් තමයි මේ ඇබිලිටි එක කියන්නේ. උපක්‍රමශීලීව දියුණු වෙනවා. මම ඒ විදිහටම කියන්නේ ළමයි හොඳට මතක තියාගන්න කොච්චර ඉගෙන ගත්තත් ඉගෙනගෙන කොහොම ආවත් මේ සමාජගත වීමේදී මාර ප්‍රශ්න වලට අභියෝග වල චැලෙන්ජස් වලට මුහුණ දෙන්න වෙනවා. ඉන්න තරමක් ඉන්නේ අදලා කස්ටමර් දෙන්නට දාන්න. එහෙමනම් අපි මේ සියලු දෙනාම අභියෝග විශ්ේ ජයගෙන ඉස්සරහට යන්න නම් අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. ස්ට්‍රැටජිකල් මනස, උපක්‍රමශීලී මනස ගොඩනගා ගන්න. ඒ ගොඩනගා ගත්තොත් ඒ උපක්‍රමශීලී ස්ට්‍රැටජිකල් එන්වයරන්මන්ට් එකේ මේ ඇබිලිටි එහෙම එන්වයරන්මන්ට් එකක් ඒක අපිට දිනන්න පුළුවන්. අපි පැහැදිලිවම දිනන්න. මොකද මම එහෙම දිනුවා. වසර 16කට කලින් මම නවෝදය හොස්පිටල් එක නවෝදය චැනල් සෙන්ටර් එක මට ඇත්තටම ආරම්භය මෙතන ඉන්න එක මිස් කෙනෙක් මට මතකයි කිව්වා මම පොඩක් මොන්ඩිස්ට්‍රේට් කරලා ඉන්නේ ඒ කාලේ මේ ස්ට්‍රේට් කරලා මොන්ඩිස්ට්‍රේට් කරලා ඒ යානින්ද මේ ඉන්නේ කියලා මගෙන් දැන් ඇහුවා. ඒ කාලේ මම පොඩියට ඇවිල්ලා ව්‍යාපාරය පටන් ගන්න මම කවුරුත් අඳුරන්නේ නැහැ. කොහොම පොඩි ව්‍යාපාරය මම හිතන්නේ දැන් නවෝදය ව්‍යාපාරය නවෝදය හොස්පිටල් එක කිව්වම මේ සියලු දෙනාම අතෝලිය ඇති. මම හිතන්නේ ඔබ බහුතරයක් විශ්වාල මෙහෙත් යන්නත් දෙන්නේ නැහැ. ඒක මම බොහොම පොඩියට පටන් ගත්තා. කොහොම පොඩියට පටන් ගත්තා. ඒක ඔය හොස්පිටල් එකේ ඔය ව්‍යාපාරය පටන් ගන්න එන්න කලින් මම හිතේ උත්තිකේ. මම උත්තියට ගිය අවුරුදු 20කට විතර පෙර. වගේ අවුරුදු 20කට විතර පෙර ගිය පුතා මම මේ බ්ලොග් එකක්. ඒක මගේ වැඩ පොඩියක් වගේ. මට රුපියල් 7000යි ගත්තා. රුපියල් 7000යි අවුරුදු 20කට. හරි මට රුපියල් 7000යි මට කරන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. හැබැයි මම ජොබ් එකට ගියා මට ඊට වඩා දේවල් මගේ පවුලේ මට ලැබිලා තිබුණා. හැබැයි මට ඒ දවසේ ඉඳන් යන වෙලාවේ ඉඳන් මට තියෙන දේවල් වලට වඩා මම අසුරු කරපු පිළිසෙන් මම මහා වෙනස් දේවල් තිබුණා. සහ මම ඒක වගේ ඇමරිකාවේ ඉවලක් ආවා කියලා. ඇමරිකාව ගැන මම හොඳට දැක්කා. පොලිවුඩ් හොඳට දැක්කා. ඒක යන හෙලිකොප්ටර් වලින් ඉහළ මිනිස්සු පයින් දැක්කා. එන්න ටික ටික මගේ ජීවිතයක් ඇතුලේ හැදෙනවා. මට ඒක ඒ කාලේ අවුරුදු 25 කට කලින් මට ෂිප් එකක් තිබුණේ. පොඩි වාහනයක් තිබුණේ. තාත්තරක් තිබුණා. මට තේරුණා මේවා මට ගිහිල්ලා වැඩක් නැහැ. මට ඒක වඩා ලොකු වාහන ඕන. ලොකු ඩ්‍රීම්ස් ඕන. ලොකු ගෙවල් ඕන. ස්විමින් පූල් එක ගෙවල් ඕන. දැන් මගේ ගෙදරක් හොඳ ප්‍රයිවට් එකක් දෙනවා. මට දැන් කියන ස්විමින් පූල් එකක් තියෙනවා. මට ඒ ගිහින් ඉදාම ඔළුවේ දාගත්තා. දාගත්තට පස්සේදී මට ඕන වුණා මට තේරුණා මට මේ 7000ක ගැටපත් අරගෙන මේ රැකියාව ඉඳලා මම මොනවද කරන්නද කියලා. අවුරුදු 5ක් රැකියාව කරලා මම අවුරුදු 5ක් පස්සේ ඉවත් වෙලා මම මේ ව්‍යවසායක මානසිකත්වයේ මගේ දවස්වල ඔන්න ටික ටික වැඩ කරන්න ගත්තා. මගේ ලොකු සීන හැදෙනවා. ලොකු සීන හැදෙනකොට රැයට අරගෙන වගේ නිදා ගන්නකොට රැයට එකට අවදි වුණාම මට මතක් වෙන්නේ මේ සීන ඇචීව් කරගන්න මේ ටාගට් ඇචීව් කරගන්න මම මොනවද කළ යුත්තේ කියලා මම රැයට උදන් හැදෙන්න මතක් වෙනවා. වෙන මහානාමකට ඇවිල්ලා කියලා මතක් වුණා. වටිනා අදහසක් මෙන්න මේක ලොකු වටිනාකමකට සේවයක් කරන්න කියලා. ඒ දවසේ මට ඒ වගේ සිතුවිල්ලක් ඒ මොකද ආවා නම් මේ ළමයට මම මේ වගේ මහ විරාජ්‍යයක් කරන්න ඕනද ඒක මට කරන්න බැහැ. මොකද ඒනකොට මට අතේ මුදලක් නැහැ. හැබැයි ඒ වෙලාව මගේ සිතුවිල්ල වැඩ කරන්නේ ඉස්සෙල්ලා ලොකු පුද්ගලයෙක් වෙන්න ඕන. සමාජයට වැඩදායි වැඩක් කරන්න නම් මම ඉස්සෙල්ලා ලොකු පුද්ගලයෙක් කියලා ඉන්න ඕන. ධනවතෙක් කියලා ඉන්න ඕන. ධනවත් කිව්වහම හදවතින් අර මනුස්සකම ඒ කියන ධනවත්කම කියනක් තෝර මහා නාමයෙන් කලින් ගියා. තමයි මුලින් ගන්නත් වේවිතුම. නැත්නම් අපි සමාජ සේවයක් කරන්නේ නැහැ. ඒක මේක වැඩ කරලා විසායි තත්ත්ව මන්ත්‍රය වැඩ කරා මම කරත් ආයෙ දෙලා දැන් ඇතුලේ පිටට ඇවිල්ලා මේ ව්‍යාපාරي ආරම්භ කළා. ඉතින් අද වෙනකොට මේ ව්‍යාපාරي ජාගරණ වල මම ජීවිතේ පත් කරලා තියෙනවා. බලන්න.
ප්‍රයිවට් හොස්පිටල් එකක් නෝන කියන්නේ මට හොඳ ලොකු හොටෙල් එකක් තියෙනවා කැන්ටර් එකේ 250ක් දාන්න පුළුවන් මට තියෙනවා නර්සින් දෙද පුහුණු පාසලක් නවෝදය ඩිස්ට්‍රික්ට් එකකට ලොකු මේක පුහුණු පාසලක් ඉතින් රත්නපුර ඩිස්ට්‍රික්ට් එකම ගත්තොත් ලොකුම හෙදවිද පාසල තියෙන්නේ මට මේ එතකොට ඒ වගේම හෝටල් පාසලක් තියෙනවා මට හොටෙල් එකක් තියෙනවා මම හෝටල් පාසලකුත් පටන් ගත්තා ඒකට මේ ව්‍යාපාර රැසක් මේකට එකතු කරගත්ත මේ පහුගිය අවුරුදු කාලේ මගේ යටතේ සේවය කරන සේවකයෝ 100කට ආසන්න පිරිසක්. මම දෙන්න අද හොඳටම සතුටු වෙන දේ තමයි මම එනකොට ජෙනරල් මැනේජර් එදෙනක් මාතෘකාව මුසෙකි මැනේජර් මම ඒගොල්ලන්ට කියාවේ මම රුපියල් 7000ක වැටුමට ජොබ් එකකට ගිහපු කෙනෙක්. හැබැයි දැන් මගේ යටතේ උඹලා ඉන්නවා ඊටත් වැඩි ලක්ෂයකමාරයි දෙකක්. එහෙම කතා කරන දේ වහන යනවා. මම පඩි ගෙවනවා ලක්ෂයකමාරයි දෙකක්. මගේ ඒක වැඩ කරනවා. මම ඒ දවස්වල ජොබ් එක කරේ ඉතින් 7000. අන්න ඒකයි මම කියන්න ඕන කතාව කියන්නේ මගේ ප්‍රොපර්ටි එකේ තියෙන සාහිත්‍ය බිස්නස් කියන මට වඩා මෙන්න මේකයි තේරුම් ගන්න මොකද මේක කියන්නත් මට කියන්න බෑ අර අවස්ථාවේ මගේ මනස චේන්ජ් වුණා විවසායක මානසිකත්වයකට හැම තිස්සෙම හිතන්න මේක සම්බන්ධව යන්න කොහොමද ඒතකොට මේ තත්ත්වයට පත් වෙන්න නම් අපි ඒ තත්ත්වෙට වැඩ කරන්න නම් අපිට තිබිය යුතු ගුණාංග රැසක් තියෙනවා පළවෙනිම කාරණය තමයි නොකොට පස්සා උත්සාහය මේවා අපිට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල්. මේක ස්ට්‍රැටජි එක අපි තියරි එක ඉගෙන ගන්නවා නම් බිස්නස් මැනේජ්මන්ට් කියන කන්සිස්ටන්සි කියන්නේ. ඒකට මම තියෙනවා. ඒ කන්සිස්ටන්සි. ඒක නොකඩපත්ස උත්සාහය. බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම දේශනා කරේ. මොන වැඩේ කරා නවත්තන්න නම් බෑ. අපිට ඉස්සරහට යනකොට පාඩවල ඕන තරමක් දේවල් එනවා. ඉතින් ඒක හොඳට මතක දැන් ඉස්සෙල්ලාම කරන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න පාඩම් කොච්චර ආවත් අවුරු මොනවද යන්න පුළුවන් මේක ලෝකාද මානසිකත්වය වෙන දාගන්න මහන්සියලා නැතොවින්න වැඩ කරනවා නැතොවි උනන්දුව උත්සාහය ඔය දේවල් ටික නැතුව නම් ව්‍යාපාරිකයෙක් කොයි ලෝකාදයක් වෙන්න නම් බෑ එතකොට මතක තියාගන්න ඒකනට යන්න උනන්දු උත්සාහය කැපවීම නොකටුවත් උත්සාහ කරන්නේ ඉඳින් දිගටම උත්සාහය අද බැලුවත් මෙතන උත්සාහය ඒක දැක්වත් අනිත් උත්සාහය ඔතාරමික බැරි වෙනවා. ඒ වගේම තමයි ඊළඟ ප්‍රධාන කරුණ කියන්නේ අපි ව්‍යවසායකයෙක් කියවහම නිරන්තරයෙන් අපි අවධානය ගන්නවා. අවධානාත්මක රිස්ක් එක කියන්නේ අපි රිස්ක් එක කියන්නේ මේ අවධානමක් ගන්නවා. නිරන්තර අවධානමක් කියන්නේ. අපි ගොඩාක් අය කරන්නේ පොත්පත් පාඩම් කරන්නේ සමහරක් වෙලාවට හරි පහසු දේවල් ටික ඉස්සර ඉඳගෙන කරගෙන යනවා. පහසු සබ්ජෙක්ට් එක. තවරක් වෙලාවට ඇඩ්වාන්ස් ලෙවල් කරලා ඇඩ්වාන්ස් ලෙවල් කරනකොට සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න නැති ලේසි සබ්ජෙක්ට් මට සමාන. දැන් ක්ලාස් එකේ සයන්ස් ක්ලාස්. එහෙම ඉඳන්න පුළුවන් නේ. හැබැයි මේ ලේසි දේ තෝරගත්ත කියමු. ලේසි දේ යන කෙනා කවදාවත් ලොකු ගමනක් වෙනස්කමක් කරලා යාගේ ජීවිතේ වෙනස් ක්ලාස් එකක් කරන්නේ නැහැ. ක්ලාස් එකක් කරන්නේ. කරනවා නම් අමාරු දේ රිස්ක් එකක් අවධානමක් අරගෙන බහින්න වෙන්නේ. ඇඩ්වාන්ස් ලෙවල් කරලා දුන්නා මම සයන්ස් වගේ කරන්න අමාරුයි කියලා හිතලා බය වෙලා ආර්ට්ස් වල යනවා නම් මොනියක් කරන්න. කරලා හැබැයි තමුන්ට පුළුවන් මම මේ අවධානම ගන්නවා මේ රිස්ක් එක ගන්නවා කියලා ඒ ස්ටෙප් එක පැන්නොත් තමුන් අරත් එක වඩා සෑහෙන දුරකට අවධානම ගන්නවා. හැබැයි අවධානම කරන් ජීවිතය අපි ඉස්සරහට යනකොට ඊළඟ කල්පනා කරන්න ඕන හොඳම දේ තමයි හැමදාම එකම දේ කරනවා නම් ජීවිතේ දිනන්න බෑ. එකම දේ කරගෙන ඉන්න නම් ඒවා තමයි ජීවිත කාලය. මොකද අද සමාජයේ මාර කම්පිටිටිව් මාර තරගකාරී සමාජයක් තියෙනවා. ඒකට එක්කෙනා කාර්යය. ව්‍යාපාරයෙන් තරගය. පර්සනලි උද්දේශයක්. හරි පෞද්ගලික කමුන් හිතන්න. පර්සනල් ෆිගර්ස් කියනවා. පර්සනල් බොඩීස් කියලා කියනවා. පෞද්ගලික චරිත ගත්තා. ඒ වතරත් මාර තරගයක්. තමුන් ඉස්කෝලේ ක්ලාස් එකේ යාළුවෝ අතරත් ලොකු තරගයක් තියෙනවා. එහෙමනම් හැමෝම එකම දේ කරොත් වැඩක් තියනවද? ඒ එකම දේ සමාජය ඕන තරම් තියෙන. ඒක ඩිමාන්ඩ් එකක් නෙවෙයි. සප්ලයි එකක් තියෙන වැඩක් නෙවෙයි ඩිමාන්ඩ් එකක් නෙවෙයි. එකම දේනේ පොලිටි වෙනස් දේවල් try කරනවා. වෙනස් දේ try කරන්න නම් අපිට වෙනස් සිතුවිලි ඔළුවට එනවා. වෙනස් සිතුවිලි ඔළුවට එනවා. පතනට රෑ නින්දට ගියාම මේ රෑ 11 හරියට දාගන්න 12කට ඉඳලා කියන්නේ එක දේවල් තමයි ඔක්කොම එන්නේ. මේ වගේ විශ්වාසයක් පටන් ගන්නවා. මේ විශ්වාසය මම මේ වගේ වැඩ කරන්නේ දැන් නම් වැඩ නැහැ. මේක දෙන්නා මම විතර වෙනස් විදිහට ඉඳන් ස්ටාෆ් එකක් ගන්නවා. මගේ හොස්පිටල් එකක් ගන්න මැනේජ්මන්ට් එකට. ඒක තමයි සිතුවිලි. වෙනස් දේ කළ යුතුයි. වෙනස් දේ කළ යුතුයි. නොය වගේ ලක්ෂණ එක වඩා ලක්ෂ ප්‍රමාණයක් මම දැනේ රුවන් ඒවා
ඉතින් කතා කරලා රස්සන්ට වල ගොඩවලට දෙයි. මට විතරක් ප්‍රතිපත්තියක් නෑ. නමුත් මගේ අදහස් ටික මම ගොනු කරේ මේ විදිහට. මගේ දීක කතාවක සුළු කාලයක් ආපු කතාවක් කිව්වේ. මගේ ගමන සෑහෙන විදිහට යන්නේ. එමනම් මම අදහස් කරන්නේ කාර්යකාරී සමාජයේ අලුත් දේවල් විදිහට අවදානම් තත්ත්ව ළඟට ලං කරගෙන අවදානම් දේවල් කරගෙන ඉදිරියට යනවා. අද දවසේ ඉතින් මම මේ සහනට ආවේ මේ දුවන්නේ ඉල්ලීම පරිදි ආවට පස්සේ තමයි මට අරමුණ පැහැදිලි කරද්දී මම කියන්න අපේ දෙයක් කරලා වෙනස් දෙයක් මම හිතලා කතා කරන්න ගත්තේ. හැබැයි මේ කරුණු කාරණාවල ජයග්‍රහණ වලට යන්න නම් නායකත්ව ගුණාංගකට සම්පූර්ණලා යුතුමයි. නායකත්ව ගුණාංග කියවම ලීඩර්ෂිප් පොලිටික්ස්. මම ඉගෙන ගන්න තාම ලීඩර්ෂිප් පොලිටික්ස්. මම බිස්නස් මැනේජ්මන්ට් විද්‍යාවට කරද්දී ඉගෙනගත්ත ලීඩර්ෂිප් පොලිටික්ස් නෙමෙයි දැන් වෙනකොට ඒක අප්ඩේට් වෙලා නවීකරණය වෙලා. දැන් අලුත් ලීඩර්ෂිප් පොලිටික්ස්. හරි මේක පැහැදිලිවම අපි ඉගෙන ගන්න. ඒක හොඳට ඔළුවට දාගන්න. හරියට ඔළුවට දාගන්න. ඔළුවට දාගෙන ජීවිතේ දිනන්න පුළුවන් අය මට මේක මොකද කියන්න පුළුවන් ජීවිතේ ටැන්ගින් යනවා. ඒකල්ලෝ හිතන්න ඕන ඒ හැමවත් එක්ක එයි මම මේ කරන් මගේ ජීවිතේ මම පහක් වෙලා ඉන්නේ අය තමයි කියන්නේ. තරඟකාරී සමාජයක් කියන්නේ. එහෙනම් කැරියර් කියන්නේ ඒක අපි ස්ට්‍රැටජිකලි දැනගන්න ඕන. ඒක වහලා කාටවත් නොපේන ඇරෙන් මැට් එක ගන්න. ඒක තමයි ජයග්‍රහණයට යන්න පුළුවන් මාර්ගය. අවදාවත් කාටවත් තේරෙන්නේ නැහැ කතා කරන මේක කරන්නපා මගේ මැනේජ්මන්ට් එකේ මොකක්ද කරනවා දෙලින් ඒ වගේ අර මේ පොඩි ආදිවාසී ගතියක් එනවා අපිට මොකද අපි දැනට යන ලොකු මානසික පුරෝගමන දෙයක වැඩ කොටසක් නැලවෙන්න බෑ බබාලාගේ කටින් හදවනලා වෙන්න බෑ අපිට මොකද ජීවිත ගමනක් යනකොට හැම කෙනාම ඇටෙන්ෂන් එකේ ඉන්න ඕන මේ කියන වර්මන් වැඩි කතා කරන මෙතන ඉවර කතා කරන චුට්ට උඩට දාගන්න දාලා මම මොනවගේ අපේ පිළියක් වෙන කුත් නැති වෙවිලා තියෙනවා දැන් මෙච්චර දේවල් එන්නේ කොහමද මේ කොහොමද කියන්නේ මෙන්න කියලා අවස්ථාව සම්පූර්ණ අවස්ථාව පුරින් ප්‍රයෝජන ගන්න පොඩ්ඩක් අපේ මිස් කරන්නේ මම මේකේ වචන ටිකක් දාගන්න අපේ ජීවිත පොලිටික්ස් එකක් කියලා දෙන්නේ ඒකේ ජීවිතේට දාගන්න ඒක සම්පූර්ණ කරලා හොඳ ෆියුචර් එකක් ගන්න පුළුවන් හරි ඒක තමයි මම කියන්නේ විනාඩි 10 15 කතා කරන්න කිව්වේ බොහොම ස්තුතියි සමන් දුන්නට තමුන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න හොඳම තෝතැන්නක් මේ හදලා තියෙනවා මහානාම අයියා සුවන් ජානක ගමගේ සුවන් ජානක ගමේ කියන්නේ කෙලින්මායි මොටිවේෂනල් හොඳම ලීඩර්ස්ලා හදලා එළියට දානවා හොඳම ලීඩර්ස්ලා හදලා එළියට දානවා මම හිතනවා මේ කරන වැඩසටහන අනිවාර්යෙන් ලීඩර්ස්ලා ලොකු ප්‍රමාණයක් එළියට ඒගොල්ලෝ හොඳ සාර්ථක ජීවිතේ දිනයි සාර්ථක ජීවිතේ දිනපු දවසට පුළුවන් නම් මම හදලා මතක් කරනවා මගේ මේ කතාව එදා අහුව එකෙන් පන්නරයක් ගත්තා ඒ පන්නරේ මම අද ජීවිතේ මෙතනට ජයග්‍රහණය කරා ආව කියලා පොඩ්ඩක් පුළුවන් නම් ඉතින් හරි හම්බුලා කතා කරන්න. බොහොම ස්තුතියි නම් සිල්වනාටම කතා කරන්න.